අයිබුවන් මං ඔයාලට දැන් කතා කරන්නේ 2023 ඒරල් PO පේපරේ න්‍යාස ගාන අපි බලමු ඒ ඕනෑම ධනනිකලයක් යයිද ඒ සමානයි එකේ ඒ ඍණය ඒක යයිද ගනිමු a- පවතින බව පෙන්වා a- ලියා දක්වන්න අපි දැන් 2022 ගානෙත් මෙහෙමයි තිබ්බේ මුලින්ම න්‍යාසයක් දීලා a- පවතින බව පෙන්වන්න කියලා දීලා තිබ්බා දැන් ඒතර අපි දන්නවා දැන් a- පවතින්න නම් ඒකේ නිශ්චායකය අසමානයි බිඳුව වෙන්න ඕනේ. අපි දැන් ගත්තොත් ඒකේ නිශ්චායකය සමානයි එක ඍණ ඒගේ ඍණය. ඒ කියන්නේ එක ධන a වර්ග. දැන් අපිට කියලා තියෙනවා ඒ ඕනෑම ධනනිකලයක් සඳහා සිම්පල්ලි ඕනෑම ධනනිකලයක්නේ. එතකොට අපිට ධනනිකලයක වර්ග කියන්නේ ධනනේ. එතකොට එක ධනයේ වර්ග මේක බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට මේක බිඳුවරට වැඩි නම් දැන් මෙහෙම එකක් එකතු කරාම කොහොමද බිඳුව වෙන්නේ නැහනේ. එකක් එකතු වුණානේ. එතකොට එක ධනයේ වර්ග බිඳුවරට වැඩි. ඒ කියන්නේ ඒකේ නිශ්චායකය අසමානයි බිඳුවයි. එතකොට අපිට ලියන්න පුළුවන් එම නිසා a- පවතී කියලා. ඊට අපිට කියනවා a- ලියා දක්වන්න කියලා. අපි දැන් හොයාගත්තා ඒකේ නිශ්චායකය එක ධනයේ වර්ග. a- කියන්නේ එකයට ඒකේ නිශ්චායකය. අපි දන්නවා ඒ කියන්නේ එකේ ඒ ඍණය එකනේ. මේ පද දෙක මාරු කරලා ලියනවා. එක මාරු වුණාට එක එකමයි. ඊට මේ පද දෙකේ ඍණ ධන මාරු කරනවා. ධනයේ තියෙන ඍණය කරනවා. මේක ඍණයේ තියෙන්නේ ධනය කරනවා. ඊට පස්සේ නිශ්චායකය එක ධනයේ වර්ග. ඒතර එකයට එක ධනයේ වර්ග එක ඍණයේ a1. මේක තමයි a- එක. ඊට පස්සේ අපිට දීලා තියෙනවා b සමානයි 1 1 ඍණ 1 1 යයි ගනිමු කියලා. ඊට පස්සේ රෝම ඉලක්කම් එක තියෙනවා a- bt සමානයි මෙහෙම න්‍යාසයක් වන පරිදි එහි අගය සොයන්න කියලා. එතකොට අපි දන්නවා දැන් මෙහෙම න්‍යාසවල පදයක් දුන්නම අපිට දැන් දීලා තියෙනවානේ a- bt කියලා. ඒ a- bt එක අපිට හොයාගන්න පුළුවන්. අපි a- දන්නවා. එකයට එක ධන a වර්ග එකේ ඍණයේ a1. අපිට b දීලා තියෙනවා එකේ එකේ ඍණ එකේ එක. එහෙනම් මේක පෙරළුණු න්‍යාසය වෙන්නේ එකේ එක ඍණ එකේ එක. දැන් මේක අපිට ගුණ කළාම එක ධන a වර්ග මේ දෙක ගුණ වෙනවා. දෙකේ දෙකේ න්‍යාස දෙකක්මනේ තියෙන්නේ. එහෙම ගුණ වුණාම මේකේ හරහාටයි මේ පහළට. එක වර එක එකයි ඍණ a වරක් එක කියන්නේ ඍණ a. එක ඍණ a ඍණ එක් වාරයක් ඍණ a. a ධන එකයි. එක ඍණ a. ඊට පස්සේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක අපි ඇතුළට දාලා ලියුවොත් එක ඍණ a බෙදීම එක ධන a වර්ග ඍණ එක ඍණ a එක ධන a වර්ග a ධන එක ධන a වර්ග එක ඍණ a එක ධන a වර්ග මෙහෙම නෙන්නේ a- bt එක. මම මෙතන ලියා ගන්නම්. අපිට දීලා තියෙනවා දැන් මේක a- bt නේ. මේක සමානයි මෙහෙම න්‍යාසයක් දීලා තියෙනවා. එක ඍණ a එක ධන a වර්ග ඍණ එක ඍණ a එක ධන a වර්ග a ධන එක එක ධන a වර්ග එක ඍණ a එක ධන a වර්ග මේක සමානයිලු
අපි මේකත් හරය ඇතුළට දාලා ලිව්වොත් මෙහෙම ගන්න පුළුවන්. ඍණ 1 බෙදීම 5 ඍණ 3 බෙදීම 5 3 බෙදීම 5 ඍණ 1 බෙදීම 5. එතකොට අපි දන්නවා න්‍යාස දෙකක් සමාන වුණොත් ඒකේ අනුරූපාවයව සමානයි කියලා. ඊට අපිට ගන්න පුළුවන් මේ අනුරූපාවය දෙකෙන් එක ඍණ a එක ධන a වර්ග සමානයි ඍණ 1ට 5 කියලා. මේක දැන් වර්ග පදයක් ඇවිල්ලා තියෙනනේ. අපිට තව ගන්න පුළුවන් දැන් මේක 1 කියලා දාගමුකෝ අපි. මෙතනින් දැන් මේ පද දෙක සමාන කරලා දැනන්නේ දෙකෙම තියෙන එකමනේ. දැන් මේකෙත් ඍණ 1 යට 5ට සමාන මේකත් ඍණ 1 යට 5ට සමානයි. ඊට පස්සේ මෙතනින් ගමුකෝ. ඍණ 1 ඍණ a බෙදීම 1 ධන a වර්ග සමාන වෙනවා ඍණ 3 යට 5. මේක 2. අපි මේකම කළා සුළු කරගමු. හරි අපි බලමු. දැන් මෙතන අපිට තියෙනවා මෙතනක් තියෙනවා 1 ධන a වර්ග පද. මෙතනක් තියෙනවානේ. අපි ගමු මෙතන 5 තියෙනවා. ඒකෙන් අපි ගමු 1 බෙදීම 2. එනවා 1 ඍණ a. මෙතන 1 ධන a වර්ගට 1 ධන a වර්ග කැපෙනවානේ. ඒතර ඉතුරු වෙන්නේ ඍණ 1 ඍණ a. මේ පැත්තෙත් එහෙමයි. මෙතන 5ට 5 කැපෙනවා. ඍණට ඍණත් කැපෙනවා. 1 යට 3යි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙහෙම ಗುಣ කළා 3 ඍණ 3යි a සමානයි ඍණ 1 ඍණ a. ඊට පස්සේ අපිට මෙහාට ගමු 4යි ඍණ 3යි එහාට ගියාම ධන 3යි වෙනවා. ඒතර 2යි වෙනවා. ඒතර මෙතනින් දෙකක් කැපුණා. ඒ සමානයි 2යි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ a යගේ හෙව්වා. ඊට පස්සේ අපිට රෝම ඉලක්කම් දෙක ගමු අපි මේක මකලා. හරි අපි බලමු රෝම ඉලක්කම් දෙකේ කියනවා BC සමානයි මෙහෙම න්‍යාසයක් වන පරිදි වූ C න්‍යාසය සෙවන්න කියලා. එතකොට අපි දැන් සිම්පල් a සමානයි 2යි කියලා ගත්තා. අපි දන්නවා a මයින් මෙහෙමයි. ඒක අපි සිම්පල් a සමාන කළොත් 1 ධන 2 වර්ගය කියන්නේ 4යි. එතකොට 5 වෙනවා මේක. 1 යට 5 1 ඍණ 2 2 1. මේක තමයි a මයින් එක. අපිට දැන් පුළුවන් BC සමානයි මෙහෙම දීලා තියෙනවානේ. 2 1 3 බිංදුව ඍණ 1 5. මෙතනින් අපිට දැන් C නේ හොයන්න තියෙන්නේ. එතන අපි දන්නා 2022 ගානේ තිබ්බා B තමයි එහා පැත්තට යන්න ඕනේ. එතන B යන්න නම් අපිට න්‍යාසවල මෙහෙම බෙදන්න බෑනේ. එතන අපි ගුණ කරගන්න B මයින් එකේ. B සමානයි ඊට පස්සේ මෙතනින් ඉස්සරහින් B මයින් නැද්ද? මෙතන මේ පැත්තේ B මයිනස් එකක් එනවනේ ඉස්සරහින්. 2 1 3 ඊට පස්සේ මේක ඒකක න්‍යාසයක්. අපි මේ පැත්තට යමු. මේ පැත්තේ C තනිය යනවා. C සමානයි අපිට B මයින් හොයන්න තියෙනවානේ. අපිට B මයින් පුළුවන් දැන් B කියන්නේ 1 1 ඍණ 1 1. දැන් මේක අපි A ට සමාන කළොත් A කියන්නේ දැන් A කියන්නේ 1 A ඍණ A 1. A වලට අපි 1 දැම්මොත් සිම්පල් A වලට 1 දැම්මොත් අපිට එනවා B. A වලට සිම්පල් A ට 1 දැම්මොත් 1 1 ඉතින් ඍණ 1 1. අපිට මේ තියෙන B නේ. එතකොට අපිට පුළුවන් B මයින් එක ඒක සිම්පල් A යවන්න ඕනේ. ඒ සමානයි 1යි නම් A න්‍යාසය අපිට පත් කරගන්න පුළුවන් B විදියට. එතකොට අපි A න්‍යාසයෙන් B විදියට පත් කරගන්නවා නම් අපිට එතකොට A මයින් එක B මයින් එක විදියට ලියන්න පුළුවන්. හැබැයි සිම්පල් A එන්න ඕනේ. මොකද්ද? සිම්පල් A එතකොට 1යි. මෙතන සිම්පල් A 1යි නම් 1 වර්ගය කියන්නේ B මයින් එක අපිට ලියන්න ඕනේ තියෙන්නේ. 1 වර්ගය 1යි. එතකොට 1 ධන 1 2යි. මෙතනින් මේකට දැම්මම ඍණ 1යි 1යි 1යි. ගුණ කිරීම 2 1 3 බිංදුව ඍණ 1 5. මේක 2 2 න්‍යාසයක්.
මේක 2 3 න්‍යාසයක්. ගුණ කරන්න පුළුවන් නේ. දැන් මෙතනින් ගමු. මේක හරහට මේක පහළට. එක් වාරයක් 2 2යි ඍණ 1 බිඳුවයි මෙතනින් 2යි. මෙහෙම ගුණ කරාම 1යි 1යි 2යි. මෙහෙම ගුණම 3යි ඍණ 5 කියන්නේ ඍණ 2යි. එතනින් 2යි. 1යි ඍණ 1යි කියන්නේ බිඳුවයි. 3යි 5යි කියන්නේ 8යි. මෙතනින් අපි ගන්න පුළුවන් දෙකක් එළියට ගත්තොත් එකයි ඍණ 1යි 1යි බිඳුවයි 4යි. දැන් දෙකට දෙක කැපෙනවනේ. ඊට C කියන්නේ 1 1 1 බිඳුව ඍණ 1 4. C නේ කියන්නේ. ඕක තමයි C. ඔහොම තමයි 2023 න්‍යාස ගාන හැදුනේ. න්‍යාස ගාන ඇත්තටම අනිත් ගණන් වලට සාපේක්ෂව සාමාන්‍යයෙන් එච්චර හිතන්න දෙයක් නැහැ. ලේසියෙන් වලට හදා ගන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා ගානත් පොදු දුනා නම් ඔයාලට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ගානක් තමයි මේ 13 වෙනි ගානට එන්නේ. ඒකින්ද න්‍යාස ගාන කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නම් ඔයාලා සංකීර්ණ සංඛ්‍යා ගානත් හොඳට පුරුදු වෙන්න. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.